Hiru FM Morning Show. Who's speaking? හෙලෝ මේ දමිද්ද? ඔව්. මම මේ කතා කරන්නේ මිහිරගේ යාළුවෙක්. ඔව් කියන්නේ. ඔය අර මේ টොප් ලැට්ස් හදන එක්කෙනා නේද මේ? නෑ. නෑ සෝරි මේ ලැප්ටොප් හදන. අනේ බලන්නනේ මගේ මේ ලැප්ටොප් එක කැඩිලා මේ මට දැන් කිසිම වැඩක් කරගන්න විදිහක් නැතුව ඉන්නේ. අර කවුද මේ හොටෙල් එකේ අර මේගොල්ලන්ට කීරෝ මිස්ද? ඔව්. රයිට්. හරි කමන්නේ මම උදව් කරන්න මොකද කරන්න ඕනේ කියන්නේ? හරි දැන් මෙහෙමයි මම මේ ඔෆිස් එකේ වැඩ කර හිටියා. ඊට පස්සේ එකපාරටම මේ ස්ක්‍රීන් එකේ මලක් ආවා. තප්පර දෙකක්වත් ගියේ නැහැ මල පර වුණා. ඊට පස්සේ එකපාරටම නිකන් ලයිට් එකක් වගේ ඇවිල්ලා මේක අම්බෝ මට හිතා ගන්න බෑ. ලයිට් එකක් වගේ එනවා කියන්නේ ඒ කියන්නේ මොකද්ද වගේ જાති ලැප් එකේ? ලැප් එකේ જાතිය මේ ලැප්ටොප්. ඒ කියන්නේ ස්ක්‍රීන් එකේ ලයිට් එකක් වගේ ඇවිල්ලා මොකක් හරි ප්‍රශ්නයක්ද වෙන්නේ? ඔව්. මැෂින් එක දැන් ඕෆ් කරලා ඔන් කරද්දි මැෂින් එකේ ඩිස්ප්ලේ එනවා අකුරු මොනවා හරි. ඔව් අකුරු දෙකක් ආවා. මේ මූර්ධජ 9යි මේ මහ ප්‍රාණ 10යි. ඒක ඕන නැත්තම් නෝ කියලා දෙන්න. අනේ මගේ ලැප්ටොප් එක හදන්න පුළුවන් වෙයිද? හරි මම බලලා කියන්න. හරි ඒක ප්‍රශ්නයක් නෑ. අනේ බලන්න අද මම මේ ලොකු ප්‍රොජෙක්ට් එකක් මේ කර හිටියේ. බලන්න මම මේ හෙට දෙන්න හදීසි මේ ගේම් එකක් ගගහා හිටියේ. කීස් මොන හරි ෂෝට් වෙලා මොකක් හරි ප්‍රශ්නයක් ආවද දන්නෙත් නෑ. නේ ඔකේ පවර් බටන් එක තියෙනවනේ. ඔව් පවර් නම් තියෙනවා. ඉතින් අපිට බෑනේ අනේ. ඉතින් පවර්ට පින දෙන්න නේද? ඔයකේ තියෙනවනේ අර පවර් ඔන් කරන ස්විච් එකක් තියෙන උඩ ඉස්සරහම. ඔව් තිබ්බ මතකයි ඒ වගේ එකක් මේ කොතනද මේ? ඔව් දැන් මම ලැප් එක ඔන් කරද්දි එලා තියෙන නිකන් බටන් එකක් වගේ ස්විච් එකක් ඇති ඉස්සරහ. අර රවුමක් වගේ තියෙන එක නේද? අන්න හරි. ඔව්. ඒක ඔබාගෙන ඉන්න තුර ඩවුන් වෙනවා ලැප් එක ඔන් වෙලා නැත් තියෙන්නේ. අනේ දමිත් ඒක මොකද්ද වෙනව එක පාට? ඒ කියන්නේ ඒ බටන් එක ප්‍රෙස් කරාම අනේ ඒක ආව අතට. බටන් එක ගලවලා? අනේ ඔයා මොකද්ද අනේ කරන්න කිව්වේ? නැහැ. ඒ කියන්නේ බටන් එක ගලවලා කියන්නේ. ඒ කියන්නේ දමිත් මම මෙහෙම ඇද්දා එක. නෑ හදින්න නෙමෙයි බටන් එක ප්‍රෙස් කරන්න තියෙන්නේ. බටන් එක ගලවලා එන්න. ඒ කියන්නේ මම දාලා හොඳට ශක්තිය දාලා ඇද්දා. ඕ ඒ ඇද්දා. අයියෝ නැහැ මේක පොඩි. අයියෝ. ඔයානේ කිව්වේ දැන් ඒක මේවා කරන්න කියලා. මම ප්‍රෙස් කරන්න කියලානේ. හරි දැන් ඔබ දැන් ඩවුන් කරගන්න ඉතියකුත් නැද්ද? පොළවේ ගහලා තමයි ඩවුන් කරගන්න තියෙන දැන් නම්. හරි ඔකේ බැටරි ගලවන්න දන්නවද? මේ තියෙන මේ පෙන්ටෝස් බැටරි දෙකනේ. ඔව් ඒක දවාට එහෙම ගලවන්නත් බැරුවයි. ෂෝ හත්තිලාවේ මොනවා කරනවද මන්ද ඔයා ඉඳගෙන? දැන් ඔයා ඇදලා ගන්න කියලා කිව්වානේ. ඒකනේ මං කළේ. මම නෙවෙයි ගලවුවා. මම මේ ගැලවිලා ආපු කෑල්ල ආයේ මේ දාන්නද? ඒක හිමින් තියන්න පුළුවන් නම් බලන්න ඒක වැඩි තද කරන්න යන්න එපා. ඒක ඩැමේජ් වෙයිද දන්නේ නැහැ. සමහරවිට ඒ බටන් එක දාන්න පුළුවන් ඒ ආයේ. පොඩක් ඉන්න මම ඒ බලනවා try කරන්න. අනේ දමිත් අයියෝ මාරු වැඩේ. ඒක අසර ගියද? ඔව්. ඒක මොකද කරන්න නැතුත් ෂේප් එක අනේ දමිත් මොකද කරන්නේ? ඒක දැන් ඇතුළටම ගියා. ඒ කියන්නේ ඒක ඇතුළටම ගියාද? ස්ක්‍රීන් එක මොකක්ද උනේ? ස්ක්‍රීන් එක? ස්ක්‍රීන් එකක් තියෙනේ බටන් එකක්. මෙතන ස්ක්‍රීන් එකක් තිබිලා මේ ඇන්ටි කෙනෙක් අරන් ගියා. අයියෝ ඒ මැෂින් එකේ තියෙන ස්ක්‍රීන් එකක් තමයි පැනලා තියෙන්නේ. ඒ ස්ක්‍රීන් එක නැතුනහම බටන් එක තිබ්බහම බටන් එක ඇතුළට බහිනවා. ඔයා කලින් කිව්වේ නැහනේ දමිත්. හරි මම හිතුවේ ඒ වෙලේ ඔයා ගලවලා ආවෙලා තියෙන ස්ක්‍රීන් එකත් එක්ක කියලා. අයියෝ. මේ දැන් ලැප් එක අප් වෙන්නේ මොකොත්ම සද්දයක් නැද්ද? සද්දයක් එනවා. නේ චික් 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 ගාලා වගේ සද්දයක් ආවා. අනේ සෝරි අනේ මේ හුණෙක් ලැප්ටොප් එකට යට වෙලා. ඌ තමයි පොඩ්ඩක් අර චප්ප වෙලා ඌ චික් චික් ගාලා තියෙන්නේ. ඔකේ තියෙනවා මේ වෛරසස් වගේක්. ඒ වෛරසස් ඉෆෙක්ට් වුණාම ඉතින් ඒ කියන්නේ වෛරස් අපිටම මේ වෛරස් එක ඉෆෙක්ට් වුණාම එක වෛරස් එකක් තියෙනවා ඒක හාම් කරනවා වගේ නේ මේ චිප් එකට මදර්බෝඩ් එකේ. මම මදර්බෝඩ් එක ගලවන්නද මේකේ? ඒ ප්‍රයිම මොකද කරන්න එපා. වාට ඒක ගලවන්න කරන්න බෑ. හරි කවන්නේ අරන් එන්නකො බලන්න බලමු මොකක් හරි කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ මේ ඕකේ මේ ලැප්ටොප් එක තනියෙන් උස්සන් එන්නේ කියලාද? ඔව් ඒ බැරි. ලැප්ටොප් එක නෙමෙයි ඇත්තට මේක නම් টොප් ලැට් එකක්. මම නම් කියන්නේ. ලැප්ටොප්ස් නම් ඉතින් අපිට මොනවාද දමිත් මේ අපේ ගෙදර මිරිස් ගල්ට අරගෙන තියෙනෙත් අපේ අම්මා ලැප්ටොප් එක. ඊට ඔක ගානක් නෑනේ. ඔයා රේඩියෝ අහනවාද කියන්නකෝ? ඔව්. මොනවාද අහන්නේ? ඔය මොකෙන්ද කතා කරන්නේ? කවුද කතා කරන්නේ කියන්නකෝ? හීරෝද? අපේ ලැප්ටොප් එක කැඩුනොත් හරි මේ টොප් ලැට් එක කැඩුනොත් හරි මං අරගෙන එන්න හොඳේ. Who's speaking? Hiru FM Morning Show.